හායි කොහොමද? ඔන්න ඉතින් ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ඩිලන් කවි මගේ YouTube channel එකට. හුඟ දවසකින් තමයි අද ඔයාලව හම්බ වෙන්න ආවේ. ඉතින් මේ දවස්වල මම මොනවාද කරේ? ඒ වගේම සඳයි ඉඳන් මම මොකද්ද පටන් ගන්න challenge එක කියලාත් අද චූටි විස්තරයක් ඔයාලත් එක්ක share කරගන්න තමයි මම හදන්නේ. ගෙවුණු කාලය ගැන කතා කරොතින් ඇත්තටම මොනවත්ම කරපු නැති කාලයක් කියලා කිව්වොත් හරි මාස දෙකක්ම විතර වේස්ට් වුණා. ඒත් ඉතින් මං ඒ ගැන වොරි වෙන්නේ නැහැ. පහුගිය කාලය මම මගේ හිතේ හැටියට ඔහේ ජීවත් වුණා කියලා කිව්වොත් හරි. අද නෙවෙයි හෙට නෙවෙයි අනිද්දා සඳුදා ඉඳන්ම පටන් ගන්නවා. නෑ මේ සතියම ඉවර කරලා පටන් ගන්නවා කියලා ඇත්තටම මග ඇර ඉඳපු මගේ ඩයට් ප්ලෑන් එක මට කරගන්නම බැරි වුණා මේ මාර්තු මාසයේ. පොඩි වැඩත් එක්ක ස්ට්‍රෙස් ලෙවල් එකත් වැඩි වෙලා තිබුණා. ඉතින් මං ඔහේ මට හිතුණ විදියට මගේ හිතේ හැටියට විනෝද වෙන්න ඒ කාලේ පොඩ්ඩක් වෙන් කරගත්තා. ගත වුණ කාලය ගැන නම් පොඩ්ඩක්වත් වොරි වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ආයෙත් back to track එකට එන්න ඕනේ. අද ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක share කරගන්න ඕනේ කියලා. මොකද මම හෙට ඉඳලා ඔන්න දවස් 21ක්ම ඔයාලත් එක්ක ඉන්න තමයි හදන්නේ. ඉතින් මම පුළුවන් විදියට මගේ ඩයට් challenge එකේ day by day ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් මේක ලොකු challenge එකක් නෙවෙයි. මේක මම පොඩියට මටම පොඩ්ඩක් challenge එකක් දෙන්න හදන එකක්. ඔයාලට කැමති ඩයට් ප්ලෑන් එකක් මේකෙදි follow කරගන්න පුළුවන්. මම හිතාගෙන ඉන්නේ 16ට ඉන්ටර්මීඩියට් ෆාස්ටින් එක සමහරක් දවසට ඕමැඩ් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ challenge එක වෙන්නේ consistency එක තියාගන්න එක. දවසක් ඩයට් කරලා ඊළඟ දවසේ unhealthy කෑම එකක් කන්න නෙවෙයි. දවස ගානෙම පුළුවන් තරම් උත්සාහ කරනවා හෙල්දි කෑම විතරක්ම ගන්න. කිසිම ජංක් ෆුඩ් එකක් සුගර් ගොඩාක් තියෙන කෑම ඔයිලි කෑම ඒ හැම දෙයකින්ම පොඩ්ඩක් වැළකීලා ඉන්න තමයි මේ ටිකේ බලන්නේ. ඉතින් අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්න කාලයක් තමයි එන්නේ අවුරුදු කාලය. ඉතින් මේ දවස්වල ඔයාගේ ස්කින් එකත් ඩල් වෙලා තියෙන්න පුළුවන්. අන්හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගෙනියනවා නම් මගේ පොඩ්ඩක් එහෙම වෙලා තින්නේ. මම පොඩ්ඩක් අන්හෙල්දි රූටින් එකක් ෆලෝ කරොත් අනිවාර්යයෙන්ම මගේ මුලින්ම ස්කින් එක තමයි ඩල් වෙන්නේ. ඉතින් මම පුළුවන් තරම් try කරනවා ඒක recover කරගන්න. ඔයාටත් පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ දවස්වල TikTok එකේ බැලුවොත් viral වෙලා තියෙන එකක් තමයි මේ උළුහාල් පෙගෙන්න තියලා මෝනින් නැගිට ගමම මේක බොන එක. ඉතින් මමත් පොඩ්ඩක් try කරන්න බැලුවා. කලින් දවසේ රෑ උළුහාල් පොඩ්ඩක් පෙගෙන්න තියලා ඊට පස්සේ ඉඳලා උදේ පොඩ්ඩක් බීලා. ඉතින් මං හිතනවා මේ වගේ ඉතින් පොඩි බෙනිෆිට්ස් අපිට ඇති. හැබැයි ඉතින් ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනේ නැහැනේ. මේක ඉතින් අපිට ඉඳලා හිටලා සතියකට එකපාරක් දෙපාරක් වගේ try කරලා බලන්න හොඳ ඇති කියලා මට හිතුණා. ඉතින් මමත් බීලා බැලුවා. චුට්ටක් බොන්න නම් අමාරුයි. ඒත් ඉතින් කොහොම හරි බෙව්වා. ඉතින් මම මාර්තු මාසේ පටන් ගන්නකොටම පොඩ try කරා. ඉතින් හෙල්දි රූටින් එක ආයෙත් හදාගෙන යන්න. හැබැයි ඉතින් මොනවා හරි දෙයක් අතපසු වුණොත් ඒක ගොඩනගා ගන්න ගොඩාක් අමාරුයි. ටිකක් try එකක් දෙන්න ඕනි. ඉතින් මම ජනවාරි පටන් ගන්නකොටම 75 hours challenge එකක් පටන් ගත්තා. ඒක මට හරියටම complete කරගන්න බැරි වුණා. සමහර challenges තියෙනවා ඉතින් අතරමඟ break වෙනවා. අර දවසක් දෙකක් miss වුණොත් ආයිත් ඒක පටන් ගන්න ටිකක් අර මැලි ගතියක් තියෙන challenges තියෙනවා. ඒත් ඉතින් අපි හැමදේම අත්හදා බලලා ඒවයින් තමයි ජීවිතයේ අත්දැකීම් ලබා ගන්නෙ. ඉතින් අත්දැකීමක් ලබා ගන්න ඕනම දෙයක් කරලා බලුවට වැරැද්දක් නැහැ. ඒක කාටවත් කරදරයක් වෙන්නේ නැත්තම්. ඉතින් මේ දවස් 21 challenge එක නම් එක දවසක්වත් අපි අපතේ යවන්න නැතුව හරිම විදියට කරගමු. ඉතින් මේක ඔයාට glow up challenge එකක් විදියට එහෙමත් නැත්නම් ඔයාට before අවුරුදු season challenge එකක් විදියට උනත් කරන්න පුළුවන්. ඉතින් මම මේකෙන් ගොඩක්ම බලාපොරොත්තු වෙන මගේ ඩල් වෙච්ච ස්කින් එක glow up කරගන්න.
මගේ මගහැරුණු හෙල්දි ලයිෆ් ස්ටයිල් එක ආයිත් කන්ටිනියු කරගෙන යන්න පටන් ගන්න. ඒ වගේම මගේ නැතිවෙච්ච මොටිවේෂන් එක ආයිත් ගොඩනගා ගන්න. ඒ වගේ දේවල් තමයි මම මේ චැලෙන්ජ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයත් එහෙනම් මගේ චැලෙන්ජ් එකට එනවා නම් ඔයත් එනවා කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයත් මම වගේ ලයිෆ් ස්ටයිල් එක හෙල්දි විදියට අරගෙන ඇවිල්ලා අතරමඟ පොඩ්ඩක් බ්‍රේක් වෙච්ච කෙනෙක් නම් කිසිම විදියකට වොරි වෙන්න එපා. අපි ජීවිතේ කිසිම දෙයකට පරක්කු වැඩි නෑ. අද තමයි හොඳම වෙලාව. දැන් තමයි හොඳම වෙලාව. අපි අදම පටන් ගමු. ඉතින් ළඟ එන අවුරුද්දට අපි ෆිසිකලි ඒ වගේම මෙන්ටලිත් අපි හොඳට ප්‍රිපෙයාර් වෙලා ඉමු. අප්‍රේල් කියන්නේ අපි හැමෝම හරිම ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න කාලයක්නේ. ලස්සනට අඳින්න, ලස්සනට නෑගම් යන්න, අපේ වැකේෂන් එක සතුටින් ගත කරන්න අපි හරිම ආසාවෙන් ඉන්න නිසා අපි පුළුවන් තරම් ඒකට මෙන්ටලි ෆිසිකලි ලෑස්ති වෙලා ලස්සනට අවුරුදු සීසන් එක එන්ජොයි කරමු. ඉතින් ඔයාලත් අවුරුදු සීසන් එකට ඇඳුම් ගත්තද? අවුරුදු shopping ගියාද? ඉතින් මමත් ඔය අතරින් පතර හස්බන්ඩ් නිවාඩු ආපු වෙලාවට ඒ වගේම මට නිවාඩු හම්බ වෙච්ච වෙලාවට පොඩ්ඩක් එහෙම shopping ගියා. හැබැයි මට තාම මම ඇඳුම් ගත්තේ නැහැ. කොච්චර ගියත් සෙට් වෙන දේවල් තාම හම්බුනේ නැහැ. ඉතින් අන්තිම සතියේ විතර තමයි ගිහිල්ලා මොනවා හරි ඇඳුමක් තෝරගෙන එන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් එහෙමද? ඉතින් රටේ ලෝකේ මොන ප්‍රශ්න තිබුණත් ඒ කිසිම දෙයක් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න එපා. අපි පුළුවන් තරම් නෙගටිව් දේවල් ඇස්සේ පොසිටිව් දෙයක් හොයාගෙන හැම වෙලේම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ටික කාලේ ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්න ඕනි. ඉතින් අපිට අවුරුදු shopping විතරක් නෙවෙයි ක්ලීනින් වැඩ තියෙනවා. ඒ වගේත් මම මොනවාද කරන්න කියලා පුළුවන් වුණොත් ඉතින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම්. මම ඔයාලට පෙන්නනවා කිව්වනේ අපේ අම්මා මගේ කර්ටන් ටික මහද්දී ඒ පරණ මැෂිම එයා මේකෙන් තමයි ඉතින් කර්ටන් මහන්නේ ඔක්කොම කරන්නේ. මේ එකක් එහෙම මහලා තින්නේ. තාම අපි එල්ලලා ලස්සනට තිබ්බේ නැහැ. තියෙන අම්මා මහපු විදිය අපි මේ කර්ටන් ටික ලස්සනට දාලා ඉවර වෙලත් ඔයාලට පෙන්නන්න. තාම ඉතින් ඉවර නැහැ. එකයි අම්මා තාම වැඩ ඉවර කරලා තින්නේ. දැන් තව එකක් මහගෙන යන ගමන් තින්නේ. සපට නිදි. ඉවර වුණාම පෙන්නන්නම්. සාමාන්‍යයෙන් හොඳට කර්ටන් මහ ගන්න ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ උදව් ගන්න එක හොඳයි. හැබැයි ඉතින් අපේ අම්මා ප්‍රොෆෙෂනල් කෙනෙක් උනේ නැතත් හරිම ලස්සනට පිළිවෙලට මට මගේ කර්ටන් ටික මහලා දුන්නා. ඉතින් අපිට පුළුවන් ද බැරිද කියලා හිත ඉන්නේ නැතුව ඒ දෙයට පොඩි හරි උත්සාහයක් දුන්නොත් ඒ දේ සාර්ථක වුණේ නැතත් අපිට ඒ දෙයින් එක්ස්පීරියන්ස් එකක් හරි ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ නම් ඇත්තටම හරිම සාර්ථක වුණා. අපේ අම්මා හරිම ලස්සනට ඒ වැඩේ කරලා දුන්නා. අවුරුද්දට ගෙදර ඔක්කොම ක්ලීනින් වැඩ ටික ඉවර කළා, ගෙවල් හොදලා ලස්සනට ඇරේන්ජ් කළා. මේ ඔක්කොම දාලා මම ඔයාලත් එක්ක එක ෂෙයා කරගන්නම්. ඉතින් මගේ වීඩියෝස් ගොඩාක් බලන්නේ ගෑනු ළමයිනේ. ඉතින් ඔයාලට ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට අමතර ආදායම් මාර්ගයක් උපය ගන්න හොඳ අවස්ථාවක් තමයි මෙන්න මේ වගේ කර්ටන් මහන්න ඉගෙන ගන්න එක. මේවට එක්දින පාඨමාලාවල් තියෙනවා. දවස් 5 7 එහෙම කෝසස් තියෙනවා. ඔයාලට හොයලා බලලා ඒවට ජොයින් වෙලා මේවා ගැන හොඳට ඉගෙනගෙන හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට මේ දේවල් කරලා හොඳ ආදායම් මාර්ගයක් උපයා ගන්න පුළුවන් හොඳ අවස්ථාවල්. ඉතින් try කරලා බලන්න. ඔයා මහන්න ආස කෙනෙක් නම් මම නම් වැඩි මහන්න ඇත්තටම කැමති නැහැ. අපේ අම්මා තමයි ඉතින් මේ දේවල් මට කරලා දෙන්නේ. ඉතින් ආස කෙනෙක් නම් පුළුවන් උත්සාහ කරලා බලන්න. හයි කොහොමද? ඔන්න ඉතින් ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා දිල් ඇන්ඩ් කාවි මගේ YouTube channel එකට. ඉතින් අද අපිට කොච්චර ගියත් එපා වෙන්නේ නැත්නකට තමයි යන්න හදන්නේ. ගෙස් කරන්න බලන්න කොහෙද යන්න හදන්නේ කියලා. කොච්චර ගත්තත් අපිට ගමනක් බිමනක් යද්දී නෑ කියලා හිතන දෙයක් ගන්න තමයි යන්නේ. කොච්චර ඇඳුම් ගත්තත් කොයි හරි යන්න ගත්තොත් ඇඳුමක් නෑ කියන කෙනෙක්ද ඔයත්?
මටත් ඉතින් කොච්චර ඇඳුම් තිබ්බත් කොහේ හරි යන්න ගත්තොත් අනේ ඇඳුමක් නැහැනේ මට ඇඳන් යන්න එකක් නැහැනේ කියලා හිතන කෙනෙක් කියන කෙනෙක් තමයි මමත්. ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද මාර්තු මාසේ 5 වෙනිදා අපි ඉතින් පොඩ්ඩක් shopping පාරක් යන්න හදන්නේ මමයි අම්මයි. අපි ඉතින් ඉන්න ගාල්ලේනේ අපි 12 මහේ පොඩ්ඩක් රවුමක් දාලා මංජරියකටත් ගිහිල්ලා පොඩ්ඩක් හොඳ ඇඳුමක් ආස ඇඳුමක් තිබ්බොත් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මාත් එක්ක අද අපේ අම්මත් යනවා ඉතින් එකතු වෙලා ඉන්න දිගටම අපි බලමු මම ඇඳුම් ගනීවිද හොඳ ඇඳුම් තියේවිද අපි මොනවද අද කරන්නේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. අද බ්‍රහස්පතින්දා දවසක් මගේ නිවාඩු දවසේ හින්දා අපි මුලින්ම යන්නේ අම්මගේ රිපෝට් වගේක් ගන්න තියෙනවා කරාපිටියට. ඒ ටිකත් අරගෙන අපි මොනවද කරන්නේ කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම පරක්කු වෙනවා කී තමයි මෙයා කෑ ගැහුවේ. දැන් එයා කොණ්ඩ පීරනවා පැය භාගයක් විතර. ඉතින් මං උයලා ඉන්දියාප්ප තම්බලා පුතාට ඉන්දියාප්ප අම්මට බත් අනේ ඉතින් පහුගිය දවස්වල අතරින් පතරේ එකතු කරගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් එකතු කළා තමයි අද මම vlog එක ඔයාලත් එක්ක අරගෙන ආවේ. වැඩියෙන්ම හෙට ඉඳන් කරන චැලෙන්ජ් එක ගැන අප්ඩේට් එකක් දෙන්න ඕන හින්දා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් හෙට හම්බ වෙමු. හැමෝටම බුදු සරණයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ගොඩක් ස්තුතියි.